ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සනාතන ධර්මය අවබෝධයෙන් යුක්තව ග්‍රහණය කරගනිමින් අංකුර කලාකරුවන් ලෙස සංගීතය තුළින් එළිබසින්නට සූදානම් වන කලාකරුවන්ගේ තෝතැන්නයි ශ්‍රද්ධා ගාන්ධර්ව මණ්ඩපය. ඉතින් ආරාධනා කරනවා අදත් මේ සංගීතමය අඩහෝරාවත් එක්ක මෙතෙන් සිට සෙනෙහසින් එකතු වෙන්න කියලා. ආයිබෝන් දුවේ පුතේ. අදත් වෙනදා වගේම සුපුරුදු පරිදි ශ්‍රද්ධා ටීවී මගින් මෙහෙවන ශ්‍රද්ධා ගාන්ධර්ව මණ්ඩපය මගින් ඉදිරිපත් කරන සංගීත පාඩමට ඔබ සියලුම දෙනා ඉතා ආදරෙන් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම මැදිරියේ සිටින දූ පුතුන් වගේම අපත් සමග මේ මොහොතේ ශ්‍රද්ධා ටීවී ඔස්සේ එක් වී සිටින දූ පුතුන්වත් ඉතාමත්ම ආදරෙන් මෙම සංගීත පාඩමට පිළිගන්නවා. දුවේ පුතේ අද අපේ පාඩම 12 වෙනි පාඩම. ගිය සතියේ පාඩමෙන් අපි යමන් රාගය ආශ්‍රිත ස්වරාභ්‍යාස ගායනා කරා. අදත් අපි යමන් රාගයේ ස්වරාභ්‍යාස ගායනා කරනවා. පසුගිය වැඩසටහනෙන් අපි හුස්ම පාලනය කර ගනිමින් කොහොමද මේ තීව්‍ර මධ්‍යමයත් සහිතව ස්වරාභ්‍යාස ගායනා කරේ කියන දේ තමා දරුවන්ට අවබෝධ කරලා දුන්නේ. දැන් අද එතනින් එහාට ස්වරාභ්‍යාස අපි ගායනා කරමු. මුලින් අපි මතක් කරගෙන ඉමු අපේ තීව්‍ර මධ්‍යමයත් සහිතව ආරෝහණ අවරෝහණය ගායනා කරලා එමුකෝ. හරි. හොඳින් මේ ශ්‍රුතිය අහලා සා කියන්න බලන්න හොඳ හුස්මක් අරන්. හොඳයි. දැන් ගායනා කරමු. රේ ගා හොඳයි අවරෝහණය සා නී ධා පා මා ගා හොඳයි අපි තීව්‍ර මධ්‍යමය සහිත ස්වර හත ගායනා කරා. දැන් අපි අද ස්වරාභ්‍යාසය පටන් ගමු. සා සා රේ රේ ගා ගා මා මා කියන ස්වරාභ්‍යාසය. ඒතර මධ්‍යමය තීව්‍රයි. හොඳට මතක තියාගන්න. ඒ වගේම මේ ගායන හැම ස්වරයක්ම මේ ශ්‍රුතියට අනුව ගයන්න ඔයගොල්ලෝ වග බලා ගන්න ඕන. හැමතිස්සෙම ඒ ගැන හිතමින් තමා ගයන්න ඕන. හරි? ආරම්භ කරමු. හොඳ හුස්මක් ගන්න. සා සා රේ රේ ගා ගා මා මා පා පා දා දා නී නී සා 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 නී නී ධා ධා පා පා මා මා ගා ගා රේ රේ සා ආකාරයෙන් ताल තියන්න හොඳයි. දැන් මෙතන ඉඳන් ගායන ස්වරාභ්‍යාස අපි
ලය 3කට ගායනා කරමු. ඒ කියන්නේ වේග 3කට ගායනා කරමු. සාමාන්‍යයෙන් අපේ හින්දුස්ථානී සංගීතයේ ප්‍රධාන ලය 3ක් තියෙනවා. ඒ කියන්නේ ලය කියන්නේ දුවේ පුතේ තාලයේ වේගය. හරි තාලයට යම්කිසි වේගයක් තියෙනවානේ. ඒතර ප්‍රධාන වශයෙන් ඒ තාලයේ වේග 3ක් තියෙනවා. ලයේ ප්‍රභේද 3ක් තියෙනවා. මොනවද? විලම්භ ලය, මධ්‍ය ලය, ධෘත ලය. විලම්භ ලය කියන්නේ තාලයේ අඩුම ලය. බොහෝම හිමිහිට බොහෝම හිමින් ලය පවත්වාගෙන අපි ගායනවා නම් අන්න විලම්භ ලයේ සිදු කරන ගායනයක් කියලා කියනවා. මධ්‍ය ලයේ ගායනවා නම් මධ්‍ය ලය කියන්නේ සාමාන්‍ය වේගය. සාමාන්‍ය වේගය. ධෘත ලය කියලා කියන්නේ සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගය. එතකොට මේ වගේ ලය 3කට අනුව මේ ස්වරාභ්‍යාස ගායනවා නම් ගොඩක් හොඳයි. අපි ඒක නිසා වේගය ටිකක් වැඩි කරලා ගමු බලන්න. සා සා රේ රේ ගා ගා මා මා පා පා දා දා නී නී සා 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 නී නී දා දා පා පා මා මා ගා ගා රේ රේ සා ආකාරයෙන් දැන් මම විශ්වාස කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ශ්‍රද්ධා ටීවී නරඹන දුවල පුතාලත් මේ ස්වරාභ්‍යාස ගායනා කරනවා කියලා. ඔයගොල්ලොත් ගායන්න ඕන අපිත් එක්ක. හරි. දැන් අපි හිතමු ධෘත ලය කියලා. තව පොඩ්ඩක් ලය වැඩි කරලා ගායනා කරමු. සා සා රේ රේ ගා ගා මා මා පා පා දා දා නී නී සා 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 නී නී දා දා පා පා මා මා ගා ගා රේ රේ සා මේ උගුරෙන් හොඳට කඩන්න ඕන ආකාරයෙන් ගායනකොට මෙතනදී හුස්ම ගන්න එක ගැනත් ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න. සස රේ රේ ගා ගා මම පපා දාදා නිනි සස එක ආරෝහණයක් කරනාම එක හුස්මක් ගන්න පුළුවන්. ඊළඟ අවරෝහණය අනිත් හුස්මෙන් එන්න පුළුවන්. හරි ගායමු ආයෙ පාරක්. සස රේ රේ ගා ගා මම පපා දාදා නිනි සස සස නිනි දාදා පපා මම ගා ගා නැවතරක්. සස රේ රේ ගා ගා මම පපා දාදා නිනි සස සස නිනි දාදා පපා මම ගා ගා රේ රේ සස හොඳයි බොහොම හොඳයි. නිතරම කල්පනා කරන්න ඕන අපි ගායනකොට මේ ශ්‍රුතියට අනුවද අපි ගායනා කරන්න කියලා. එතකොට කොච්චර වේගෙන් ගැයුවත් වැඩක් නැහැ. ශ්‍රුතිය ගැන අවබෝධයක් අවධානයක් නැතුව ගායනා කරනවා නම් ඒ කොච්චර වේගෙන් ගැයුවත් වැඩක් නැහැ දුවේ පුතේ. ඒක නිසා හැම තිස්සෙම තමන් හිතන්න ඕන මම හරි ශ්‍රුතිය මත පිහිටලා ස්වර අභ්‍යාස ගායනවාද කියන එක. හරි? හොඳයි. දැන් අපි ඊළඟ ස්වර අභ්‍යාසයට යමු. සා 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 රේ 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 ගා 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 මා මා මා. ස්වර තුනෙන් තුන. හොඳයි. ගායන මාත් එක්ක හොඳ හුස්මක් ගන්න. සා 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 රේ 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 ගා 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 මා 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 පා 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 දා 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 නී 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 සා 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 නී 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 දා 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 පා 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 මා 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 ගා 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 රේ 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 සා 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 ආකාරයෙන් ගායන කොටත් හොඳට මේ උගුරේ මාංශපේශීන් මේ ස්වරාලය නේද? ඒ මාංශපේශීන් හොඳින් හසුරුවලා ඒක කඩලා එන ප්‍රශ්වාස වාතයට අවරෝධයක් නැත්නම් ඒක එන ප්‍රශ්වාස වාතයට බාධා පමුණුවමින් කඩ මේක ආකාරයෙන් ගායන්න ඕන. හරි හොඳයි. ඊළඟට ටිකක් වේගෙන් ගායනා කරමු.
sa 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 re 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 ga 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 ma 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 pa 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 da 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 ni 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 sa 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 ni 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 da 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 pa 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 ma 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 ga 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 re 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 sa 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 a a a a a a දැන් අපි තවත් වේගය වැඩි කරමු. ගාමු බලන්න හොඳ හුස්මක් අරන්. සා 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 රේ 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 ගා 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 මා 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 පා 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 දා 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 නී 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 සා 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 නී 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 දා 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 පා 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 මා 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 ගා 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 රේ 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 සා සා සා. හොඳයි. නැවත වරක් හොඳ හුස්මක් ගන්න. सा 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 re 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 ga 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 ma 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 pa 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 da 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 ni 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 sa 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 ni 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 da 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 pa 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 ma 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 ga 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 re 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 sa sa sa. හොඳයි ආකාරයෙන් ගායමු. හොඳ හුස්මක් ගන්න. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි දැන් ආකාරය ගායනකොට ආව 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 මේ රූපවාහිනිය බලන් ඉන්න දුවල පුතාලටත් මම කියන්නේ ආව 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 ඒ විදිහට ගයන්නත් බෑ ඔළුව මෙහෙම හොල්ලන්නත් බෑ මේ උගුරෙන්ම තමයි ඒක ආකාරය කැඩෙන්න ඕන ආයිත් ගායම බලන්න ආකාරය ගායම හොඳ හුස්මක් අරන් නැවත වරක් ගායම බලන්න හොඳ හුස්මක් ගන්න. හොඳයි. දැන් ඊළඟට ගායන්න යන්නේ සා 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 රේ 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 ගා 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 මා 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 ස්වර හතර හතර එක ස්වරයක් හතර වරක් බැගින් ගායනා කරනවා. ගායමුද බලන්න. හොඳ හුස්මක් ගන්න. සා 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 රේ 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 ගා 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 මා 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 පා 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 දා 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 නී 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 සා 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 නී 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 දා 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 පා 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 මා 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 ගා 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 රේ 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 සා 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 ආ අපි වේගෙ වැඩි කරලා ගායනා කරන්නයි යන්නේ. හරි උත්සාහ කරමු බලන්න. සා 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 රේ 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 ගා 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 මා 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 පා 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 දා 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 නී 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 සා 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 නී 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 දා 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 පා 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 මා 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 ගා 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 රේ 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 සා සා ආකාරයෙන් අපිට වේගෙන් ගායන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ මේ දේත් හොඳට හිතේ තියාගන්න. වැඩි කරනකොට මේ ලය වැඩි කරනකොට හොඳින් ඒ નિયમિત ලය හොඳට ස්වර කියවෙනවා නම් පමණයි ඊළඟ ලයට යන්න ඕන. මම මේ රූපවාහිනිය නරඹන දුවලා පුතාලටත් කියන්නේ වේගය වැඩි කරනකොට ඒ හිතපු ස්ථාවර වේගයේ හොඳට ගායනා වෙනවද කියලා බලන්න ඕන. හොඳට ගායනා වුණාට පස්සේ තමයි ලය වැඩි කරන්න ඕන. නැත්තම්
එහෙම ලය වැඩි කරලා ගායනා කිරීමෙන් කිසිම තේරුමක් වෙන්නේ නැහැ. ස්වර හත හරියට කියවෙන්න එපා නේද? ස්වරස්ථාන නිවැරදි වෙන්න ඕනේ. ඒක නිසා නිතරම මේ කන තමන්ගේ කන හුරු කරගන්න මේ ශ්‍රුතියට අනුව ස්වර නිවැරදිව ගයන්න. හරි. දැන් අපි ටිකක් වේගෙන් ගායනා කරමු. ගන්න හුස්මක්. සා 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 රේ 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 ගා 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 මා 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 පා 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 දා 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 නී 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 සා 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 නී 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 දා 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 පා 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 මා 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 ගා 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 රේ 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 සා 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 නැවත වරක් හොඳ හුස්මක් සා 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 රේ 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 ගා 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 මා 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 පා 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 දා 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 නී 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 සා 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 නී 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 දා 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 පා 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 මා 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 ගා 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 රේ 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 සා 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 බොහොම හොඳයි. දැන් දුවල පුතාලට තේරෙනවා ඇති මේ වගේ ස්වර අභ්‍යාස ගායනකොට ඕගොල්ලෝගේ මේ තෝල් ඕගොල්ලෝගේ මේ මුඛයේ විවිධ කොටස් අපි හිතමු මේ කම්මුල් ඒ වගේම දිව නේද මේ මෙතන තියෙන මේ අපි කියන්නේ හක්ක නේද ඒ වගේ අවයව හොඳට ක්‍රියාත්මක වෙනවා. එතකොට ගායනා කරනකොට විශේෂයෙන්ම මේ සියලුම කොටස් මුඛයේ තියෙන සියලුම කොටස් උගුර මාංශ පේශීන් මේ සියලුම දේවල් ඊටමත් හොඳින් වැඩ කරන්න ඕන. ඉතින් මේ ස්වරාභ්‍යාස කිරීම තුළින් මේ ස්වරාභ්‍යාස ගායනා කිරීම තුළින් මේ අපේ මුඛයේ තියෙන සියලුම කොටස් ඉතා හොඳින් වැඩ කරන්න පටන් ගන්නවා. අපිට හොඳට උච්චාරණය කරනවා. ස්වර හොඳට කියවෙනවා නේද? එතකොට ගීතයක් ගායනා නම් වචන හොඳට කියවෙනවා. ඒ සියලුම දේවල් වලට මේ ස්වරාභ්‍යාස ඉතාමත්ම බලපානවා. හොඳයි. දැන් අපි මේ ස්වරාභ්‍යාසයේ ආකාරයෙන් ගායමු බලන්න. ගන්න හොඳ හුස්මක්. දැන් උගුරත් හොඳට කැඩෙන්න ඕන ස්වර නේද? ආකාරය. ආයෙත් ගායම බලන්න හොඳට ශ්‍රුතිය අහගන්න. ගන්න හුස්මක්. හොඳයි. එහෙනම් දුවේ පුතේ අද අපි අලුත් ස්වර අභ්‍යාස කීපයක් ගායනා කරා තීව්‍ර මධ්‍යමයේ සමග. කලින් වැඩසටහන් වල මේ ස්වර අභ්‍යාස ගායනා කරේ ශුද්ධ ස්වර පමණයි. නමුත් අද අපි තීව්‍ර මධ්‍යමය සහිතව ස්වර අභ්‍යාස ගායනා කරන්න පටන් ගත්තා. අද මේ අපේ 12 වෙනි පාඩම. එහෙමනම් නැවත දවසක ලබන සතියේත් අපි මේ වැඩසටහනින් මුණ ගැහෙමු. එතෙක් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. ආයුබෝවන්. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගිනිගෙන දැවෙන ලෝකය අමා දම්දියෙන් නිවාසනසාලු බුද්ධ දිවාකරයාණන් වහන්සේ අපි වන්දනා කරමු. සියලු දුකඳුරු බුදුරැස් කෙටිව නැගී ආලෝකයෙන් නිවාලු ඒ ශාස්ත්‍රවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. මුල් ගායනය පණ්ඩිත් W.D. අමරදේව ශූරීන් සමග විශාරද නන්දා මාලිනී මහත්මිය. පද රචනය ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහයන්. සංගීතය පණ්ඩිත් W.D. අමරදේව ශූරීන්. අද ශ්‍රද්ධා ගාන්ධර්ව මණ්ඩපය වෙනුවෙන් ගයන්නේ අපූර්වා සංජලී. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. पारमिता बल पूरित पूजित बुद्ध दिवाकरयानो विसुपो दिन दिनों से कलुव विसुपो दिन दिनों से कलुव बुद्ध दिवाकरयानो पारमिता बल पूरित पूजित
බුද්ධ දිවාකර යානෝ සනසෙමු පුදදී මුනි සිරිපාදේ පිහිනමු පිහිනමු උදු ගුණ මුදේ පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ වෙසක් පොහෝ දින දිනුසේ කළුව බුද්ධ දිවාකර යානෝ සනසා මුළුලුව නිවන් ලබාදී පුණ්‍ය මහෝදදී ශාන්ත සමාධී සනසා මුළුලුව නිවන් ලබාදී පුණ්‍ය මහෝදදී ශාන්ත සමාධී සනරාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකර යානෝ සනරාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකර යානෝ මාර පරාජය කළ මුනිදුන්ගේ මාර පරාජය කළ මුනිදුන්ගේ කරුණා සීතල මෙත්තරා ගලාපසේ තුන්නෝතලේ දුක් ගිමන් නිවා අම්ම සිත සාදා උදුරැස් කැටිවී නැගියා ලෝකේ පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ උදුරැස් කැටිවී නැගියා ලෝකේ පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ වෙසක් පොහෝ දින දිනුසේ කළුව බුද්ධ දිවා